හයි ඉතින් කොහොමද? ඉතින් මේ දවස්වල අපිට චුසොක් නිවාඩුව හින්දා අපි ටිකක් වැඩිපුර එළියේ ඉන්නේ මේ ටිකේ. ඉතින් අද අපි චුට්ටක් පාක් එකකට ආවා මේ ෆෙස්ටිවල් එකක් නිසා බලන්න. අද ටිකක් වෙලාව තියෙන නිසා මට හිතුණා වීඩියෝ එකක් කරොත් හොඳයි කියලා. ඉතින් මං හිතුවා අද කතා කරන්න අපිට චූටි පැටියෙක් ගේන්න අපි හොස්පිටල් එකට ගියාට පස්සේ අපේ පැටියව අපි ගෙදර ගේනකම් අපිට හොස්පිටල් බිල් එක මෙහි කීයක් විතර වෙයිද කියලා චුට්ටක් කතා කරත් හොඳයි කියලා. මොකද ගොඩාක් අය මගෙන් පර්සනල් අහලා තිබුණා මේ කීයක් විතර හොස්පිටල් බිල් එක වෙනවද? මෙහි කොහොමද දේවල් ගොඩක් ගණන්ද වගේ දේවල්. ඉතින් මේ ඇත්තටම මේ මම කතා කරන්නේ මගේ හොස්පිටල් බිල් එක ගැන. මේක පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න පුළුවන්, හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අපිට දැන් එක එක විදිහටනේ දැන් මේ අපේ ඩිලිවරි එක වෙන්නේ. නෝමල් ඩිලිවරි එකක් වෙන්නත් පුළුවන්, නැත්නම් සි සෙක්ෂන් එකක් වෙන්නත් පුළුවන්. එතකොට ඊට අමතරව අපිට වෙන වෙන බෙහෙත් වර්ග දෙන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවට අපේ මේ හොස්පිටල් බිල් එක ගොඩක් වෙනස් වෙනවා. ඉතින් මේ අපි බලමු අපේ බිල් එක කොහොමද උනේ කියලා. අපිට නම් මම නෝමල් ඩිලිවරි එකකට ගියපු නිසා මට නෝමල් ඩිලිවරි එකකට මාන් 20ක් වගේ කියලා තමයි අපි ડોක්ටර්ගෙන් මුලින් අහපුවාම කිව්වේ. ඊට පස්සේ අපි සි සෙක්ෂන් එකකට යනවා නම් අපිට මාන් 50ත් 70ත් වගේ ගාණක් කියලා තමයි කිව්වේ. හැබැයි මෙහෙම දෙයක්ත් ડોක්ටර් අපිට කිව්වා. බැරි වෙලා හරි අපි නෝමල් ඩිලිවරි එකක් ප්ලෑන් කරලා ඉඳලා අපිට හදිස්සියවත් ඒ කියන්නේ ඉමර්ජන්සි සි සෙක්ෂන් එකකට යන්න වුණොත් අපි ඩබල් ගෙවන්න වෙනවා කියලා තමයි ડોක්ටර් කිව්වේ. ඉතින් ඇත්තටම අපිට නම් මේ අපි ප්ලෑන් කරපු විදිහටම නෝමල් ඩිලිවරි එකක් කරගන්න පුළුවන් වුණා. මේ ඒක ඇත්තටම මං හිතනවා මේ ඒ වෙලාවේ හැටියට ඒක ගොඩාක් ලොකු දෙයක් කියලා. මේ ඉතින් ඒ වගේම අපිට හොස්පිටල් එකේදී අපි ගන්න ඒ කියන්නේ රූම් එක අනුවත් අපේ මේ වෙනස් වෙනවා. අපි ගත්තේ සිංගල් රූම් එකක්. ඉතින් සිංගල් රූම් එකකට අපේ හොස්පිටල් එකේ නම් මාන් 32ක් වගේ වුණා එක දවසකට. එතකොට නෝමල් ඩිලිවරි එකක් කරලා අපි හොස්පිටල් එකේ නැවතිලා ඉන්න ඕනේ රැයවල් 2ක්. ඒ කියන්නේ දවස් 3ක් කියලා තමයි මෙයාලා කියන්නේ. එතකොට සි සෙක්ෂන් එකක් කරොත් අපි නවතින්න ඕනේ රැයවල් 6ක්. දවස් 7ක් නවතින්න ඕනේ. ඉතින් අපේ චූටි පැටියට වෙනම බිල් එකකුත් මට වෙනම බිල් එකකුත් විදිහට තමයි අපේ බිල් එක හදලා තිබුණේ. එතකොට මට අපේ රූම් එකටයි මගේ ඩිලිවරි චාර්ජස්ුයි එක්ක මට වෙලා තිබුණා මාන් 90ක් බිල් එක. ඊට පස්සේ අපේ චූටි පැටියට වෙලා තිබුණා මාන් 10ක්. ඊට පස්සේ දැන් අපි බිල් කරන්න ගියාම අපිට ආයෙත් ඩිස්කවුන්ට් එකක් හම්බ වුණා. එතකොට අපිට සාමාන්‍යයෙන් සම්පූර්ණ විදිහට අපිට ගියේ මාන් 80ක් විතර. එතකොට ඉතින් මෙහෙම බලනකොට ඒක ගොඩාක් ලොකු ගාණක් නෙවෙයි. මොකද මේ දැන් නෝමල් ඩිලිවරි එකක් නිසා මේ ගාන විදිහට මෙච්චර අඩු උනේ. හැබැයි බැරි වෙලා හරි සි සෙක්ෂන් එකක් වුණා නම් අපි සිංගල් රූම් එකක් ගත්තා නම් ඊට වඩා ගාන වැඩි වෙනවා. ඒ වගේම අපිට පුළුවන් සිංගල් රූම් යන්නේ නැතුව සයින් ෂිර් එකක්. ඒ කියලා කියන්නේ 4 දෙනෙක් ඉන්න වෝඩ් එකකට යන්නත් පුළුවන්. එහෙම වෝඩ් එකකට යනවා නම් අපිට වෙන්නේ දවසට මාන් 2කමාරක් වගේ. ඉතින් මේ නෝමල් ඩිලිවරි එකකුත් නිසා ඒ වගේම චුට්ටක් මේ අර දැන් අපිට චුට්ටක් අර අමාරු ගතියත් වැඩි නිසා තමයි අපි මේ සිංගල් රූම් එකකට ගියේ. හැබැයි මෙහේ ඉතින් සයින් ෂිර් එකක් වුණත් මේ පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට තමයි ඉතින් හදලා තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ බිල් එක මං කිව්වනේ පැත්තෙන් පැත්තට වෙනස් වෙනවායි කියලා. ඒ විතරක් නෙමෙයි අපි තියෙන වීසා කැටගරි එක අනුවත් අපිට ලැබෙන බෙනිෆිට්ස් වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් මට තියෙන ස්ටුඩන්ට් වීසා එකක්නේ. එතකොට මට ලැබෙන්නේ ස්ටුඩන්ට් වීසා එකකට ලැබෙන ඩිස්කවුන්ට් විතරයි. එතකොට වර්කින් වීසා කරන කෙනෙක් වර්කින් වීසා එකෙන් ඉන්න කෙනෙකුට මීට වඩා මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට එහෙම අර වෙන ලොකු වියදමක් කියලා ගියේ නැහැ.
ඔය මාන්න 80ක් වගේ තමයි මේ අපිට සම්පූර්ණයෙන් ඉතින් මේ හොස්පිටල් එකේ ඩිලිවරි එකයි හොස්පිටල් එකේ අනිත් චාර්ජස් උයි බෙහෙත් වලටයි ඔය හැම දෙයකටම උනේ. ඉතින් මං හිතනවා මේ ඔයාලට පුංචි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා මේ ගැන. මේ මොකද ගොඩාක් අය මේ ප්‍රශ්න ගැන ගොඩාක් හිතනවා. මේ ලොකු ගාණක් වෙයිද කොහොම වෙයිද අපිට කරගන්න පුළුවන් වෙයිද වගේ දේවල්. මේ ඇත්තටම එහෙම ගොඩාක් අපහසු වෙන්නේ නැහැ. සාමාන්‍ය මේ ගාණක් නිසා අපිට ඒක දරා ගන්න පුළුවන් ගාණක් නිසා බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් මේ අපි ආයෙත් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න. ගිහින් එන්නම්. අන්‍යං.